guys, good morning. ඉතින් කොහමද අද ඔන්න YB vlog අපි මාත් එක්ක එකතු වෙච්ච අලුත් යාළුවාගෙක් එක්ක යන්නේ long trip එකක්. ඉතින් මෙන්න දෙපාන්දරම ඉතින් ලස්සන මීදුම් වලාවල් මැද්දින් ඇවිදගෙන යන්න හදන්නේ මෙයා. යන්න දැන් නම් දැම්ම කියන්නේ නෑ මාත් එක්ක ඉතින් දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා යාලට. ඔන්න ගයිස් මම මුලින්ම කිව්වා වගේම ඉතින් long road ride එකකුත් එක්ක ලස්සන ලොකේෂන් එකක් බලන්න යන ගමනක් තමයි මේක. කොහොම හරි ඉතින් කොළඹින් පටන් අරගෙන මට මේ ගමන ගිහින් එන්න කිලෝමීටර් 300ක් 350ක් විතර යන්න තියෙන හින්දා මම තනියෙන් යන්න කම්මැලි තිකින්ද මේ පිටිපස්සේ ඉන්න කෙනාවත් ගමනට එකතු කරගත්තා. ගමනට පාර්ට්නර් කෙනෙක් විදියට මගේ යාළුවෙක්. ඉතින් කොහොම හරි ඉතින් කඳු පල්ලම් වංගු තියෙන මේ පාරවල් වලින් එහෙන් මෙහෙන් දාගෙන සෑහෙන දුරක් මම ආවා. අවිස්සාවේල්ල රත්නපුර පැල්මඩුල්ල ඇල්ලපොළ අලුත් නුවරත් පහු කරගෙන ඔන්න ඔය විදියට මම අන්තිමේටම ආවේ බෙලිහුල් ඔයට. ඔය තියන්නේ බෙලිහුල් ඔයෙන් ඇවිල්ලා මම ආවේ මගේ ෆයිනල් ඩිස්ටිනේෂන් එක පහන් තුඩාව. ඉතින් හුඟක් අය ඇවිල්ලා ඇති, හුඟක් අය එන්න හිතාගෙන ඉන්නවා ඇති. කොහොම හරි ළමයි මම නම් දැක්ක ලංකාවේ තියෙන ලස්සනම දියාලි වලින් එකක් තමයි මෙතන මේ ලොකේෂන් එක ගැන කියන්න වචන නැහැ. අපුවා ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න කොහොමද යාළගේ අත්දැකීම් කියලා. බලමු ඉතින් ඔන්න ඔය විදියට ටිකක් අමාරු පාරක් තියෙනවා මෙතනින් පල්ලෙහාට දාලා කොහොම හරි ඔයාලට ඇවිල්ලා මෙතන එන්ට්‍රන්ස් එක ගාවට එනකම් වාහන අරන් ආවහම යාළගේ එහා පැත්තේ තියෙන පාකින් එකට වාහනේ දාලා නවත්ත ගන්න පුළුවන්. පුංචි ටිකට් එකක් අරගෙන ඔයාලට මෙතනින් පහළට බැහැලා යන්න තියෙන්නේ. ඔන්න ඉතින් අපි යන්නේ දැන් ඇතුළට. පහළට බැහැගෙන යන්න තියෙනවා. කට්ටියක් ඉන්නවා. බලමු. රුපියල් 30ක් වගේ චූටි ගාණක් තමයි ගියේ ඒ ටිකට් එකට. ඉතින් හරි. ස්වභාවික තැනකට එක්කන් යන හින්දා ස්වභාව සෞන්දර්යය විඳ ගන්නකොට අනිවාර්යෙන් මං හැමදාමත් වගේ කියන සුපුරුදු වචන ටික කියනවා. ඔයාලගේ පිය සටහන් විතරක් තියලා යන්න අනිවාර්යෙන් මතක තියාගන්න. මෙතෙන් ඇවිල්ලා ඒ අත්දැකීම් ගන්න, ඒ නිදහස භුක්ති විඳින්න. හැබැයි පරිසරයටවත් ඔයාලගෙන් වෙන කිසිම කෙනෙක්ට මෙතෙන්දී කිසිම හානියක් නොවෙන්න ඔයාලා වගේ බලා ගන්න. ඉතින් ඒක අනිවාර්යෙන් ආදරෙන් හැමෝගෙම ඉල්ලනවා. ඒ වගේම තමයි ඉතින් මෙතන දිය ඇල්ලක් තිබුණට නාන්න යන්න එපා. මෙතන දැන්වීම් වල ගහලා තියෙනවා මෙතන පානීය ජල මූලාශ්‍රයක් කියලා මුලින්ම. ඔන්න ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ පහන් තුඩාවට. තව මෙතනින් ඔන්න ඉදින් යන්න තියෙනවා හෝම් පැනගෙන ගිහිල්ලා. අතලින් අපි යන් ගිහින් බලමු. දිගට යන්න මාත් එක්ක. ඒ වගේම තමයි මෙතන අනතුරු බහුලව සිද්ධ වෙන්න පුළුවන් තැනක්. ඒ හින්දා ඔයත් එක්ක එන අනිත් අයගේ සහ ඔයාගේ වගකීම ඔයාලා අනිවාර්යෙන් ගන්න. ඒ ආරක්ෂාව අනිවාර්යෙන් මතක තියාගන්න. ආරක්ෂා වෙලා ඇවිල්ලා ලස්සන බලලා යන්න. එන්ට්‍රන්ස් එකකින් ඇතුළට ඇවිල්ලා ඉතින් ටිකක් දුර පයින් යන්න තියෙනවා. මෙන්න මේ විදිහට මෙතනත් ක්‍රොස් කරගෙන ගිහිල්ලා උඩින් නැගගෙන යන්න තියෙන්නේ. මාරම ලස්සනයි, මාරම නිදහස් තැනක් මෙතන. අනිවාර්යෙන් ඇවිල්ලා ඔයාලගේ මයින්ඩ් එකත් රිලැක්ස් කරගන්න. අනිවාර්යෙන් ඔයාලට වටින තැනක් වෙයි. මේ තියෙන්නේ මෙතන රක්ෂිත කලාපේ. ඉතින්
ශ්‍රීපාද අභයභූමිය තමයි මෙතනින් මේ පටන් අරගෙන තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් ඇවිල්ලා මේ පරිසරයට හානියක් නොකර ඉන්නවක බලා ගන්න. මේ තියෙන්නේ මම ඔයාලට ඒ කිව්ව පාර තමයි. ඉතින් මෙතනින් ලස්සනට පහලින් යන වතුර පාර දිහා බලාගෙන ඔයාලට යන්න පුළුවන් මේ ගල් තලාව දිගේ ඇවිදගෙන ඉස්සරහට. හැඩ වැඩ දාලා ඇවිදගෙන ගියා වගේ නෙවෙයි. ඉතින් මෙතන මේ ගල් තලාවක් තියෙන්නේ. ලිස්සලා ගියොත් ඔයාලා වතුරේ. ඒ හින්දා අනිවාර්යෙන් පරිස්සම් වෙන්න. ආයෙත් කියන්නේ එන්න අයගේ පරිස්සම සහ ඔයාලගේ පරිස්සම ඔයාලම බලා ගන්න. පහන් තුඩාව ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ දැන්. තව ටිකක් ඉස්සරහට යන්න තියෙනවා. අපි යන් මේ තලාව දිගේ තියෙනවා. මෙතන ඉතින් පහන් තුඩාව ඇල්ල කියන්නේ පහනක තුඩකින් වතුර වැටෙන විදියට. කියන්නේ අර දැල්ල පත් වෙන තැන තියෙන්නේ අන්න ඒ වගේ තමයි මෙතනින් වතුර වැටෙනවා කියන්නේ. ඉතින් ලස්සන ජනප්‍රවාද තියෙනවා මෙතන ගැනත්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න. මේ තියෙන්නේ පහන් තුඩාව වෝටර්ෆෝල්. අපේ ලංකාවේ සුන්දර ලස්සන තැනක්. හරි ඉතින් ඔන්න අපි අද බලන්න ආවේ පහන් තුඩාව දියැල්ල ලංකාවේ තියෙන ලස්සනම දියැල වලින් එකක්. ඉතින් YB vlog එක දිගටම ඔයාලට එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. මේ වගේ ලංකාවේ තියෙන ලස්සන තැන්වල අපි ඔයාලත් එක්ක යන්න සූදානම්. ඉතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අදට YB vlog මම සමුගන්නම්. එහෙනම් good bye හැමෝටම. ජය වේවා.